Hi, I am Tasha. මේ මාස 13 සහ 14 දිනයන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන මෙතෙක් සාර්ථක නොවුණු ප්‍රාර්ථනා සාර්ථක කරගන්න පුළුවන් ඉතාම ප්‍රබල දින දෙකක්. මේ මාර්තු මාස පොහොය දිනේ උදා වෙන ප්‍රබල විශ්ව දොරටුවක් විවෘත වෙනවා. එම විශ්ව දොරටුව Blood Moon Portal කියලා හඳුන්වනවා. ඉතින් ඔයාට මේ මාර්තු මාස 13 සහ 14 යන දෙදින තුල මේ විශ්වයේ ඇතිවෙන ප්‍රබල ශක්තිය ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔයාගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන්. මේ දිනවල විශේෂත්වය වන්නේ ඔයාට මෙතෙක් කාලයක් ඇති වූ බාධක අවීරකම් නැති කරගන්න පුළුවන් දින දෙකක්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයට හැම අතින්ම ඉදිරියට යන්න. ඉදිරි වැඩ කරගන්න මෙතෙක් තිබුණු බාධක ඉවත් කර ජීවිතයට පැහැදිලි මාවතක් විවර කරගන්න පුළුවන්. ඒ සඳහා ශක්තිය ලබා ගන්න පුළුවන් දින දෙකක්. ඒ වගේම කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් කරගෙන ගිය දෙයක් තාමත් සාර්ථක වුණේ නැත්තම්. ඒ කියන්නේ මුදල් ලැබීමක්, රැකියා ලැබීමක්, විවාහයක්, අලුත් ආදර සම්බන්ධතාවයක්, ආදරය නැවත ලබා ගැනීමක්. එහෙමත් නැත්තම් අධ්‍යාපන ජයග්‍රහණයක් වෙන දීර්ඝ කාලයක් තිස්සේ මෙතෙක් ඉටු නොවුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු වලට යන්න දෙන්න. ඒවා වෙනුවෙන් කරගෙන ගිය දේවල් අතහැර දැමීම. ඒ කියන්නේ ආකර්ෂණ නීතිය සඳහන් let go ක්‍රමවේදය කරන්න ඉතාම හොඳ දවස් දෙකක්. ඒ කියන්නේ මෙතෙක් කරගෙන ආපු සාර්ථක නොවුණු මෙතඩ්ස් ක්‍රමවේද නවත්තලා අවසන් කරලා ඒ වෙනුවෙන් අලුත්ම ක්‍රමවේදමින් ඉදිරියට කරගෙන යාමෙන් ජීවිතයට අලුත්ම ප්‍රාර්ථනා බලාපොරොත්තු එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ සඳහා මේ මාස මාර්තු 13 14 දිනවල කාලයක් තිස්සේ කරගෙන යන අසාර්ථක වුණු ක්‍රමවේද තියෙනවා නම් ඒවා අවසන් කරලා මෙම දින දෙකෙන් පසුව අලුත්ම ආකාරයට අලුත්ම මෙතඩ්ස් ක්‍රමවේද කරගෙන යාමෙන් අලුත් දේවල් ජීවිතයට ආකර්ෂණය කර ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් මම ඉහතින් සඳහන් කර ආකර්ෂණ නීතිය සඳහන් let go ක්‍රමවේදය ඔයා දන්නේ නැත්තම් එම ක්‍රමවේදය ගැන වීඩියෝ එකක් මගේ මේ channel එකේ දාලා තියෙනවා. ඔයාට එම වීඩියෝ එක බලලා ඒ ගැන දැනුවත් වෙන්න. ඒ වගේම ඔයා මේක හොඳට මතක තියාගන්න. මේ දින දෙකේදීම වාද විවාද රණ්ඩු වලට පැටලෙන්න එපා. පුළුවන් තරම් ධනාත්මක මනසින් ඉන්න උත්සාහ කරන්න. පවතින විශ්ව ආකර්ෂණය නිසා ඔයාට හොඳ ධනාත්මක ශක්තිය ආකර්ෂණය වෙනවාසේම ඔයාට ඍණාත්මක ශක්තිය ඇති වුණොත් ඒ වාද වැඩි වේගයකින් ආකර්ෂණය වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න. හොඳයි. දැන් අපි බලමු මේ ප්‍රබල Blood Moon Portal දින දෙකේදීම අපේ ප්‍රාර්ථනාවන් කරන්නේ කොහොමද කියලා. ඔයා සංසුන් සිතින් ඔයා ඉටිපන්දමක් හෝ පහනක් පත්තු කරගන්න. එම පහන හෝ ඉටිපන්දමේ දැල්ල ඔයාගේ මූණට නළලට සමපාතව සිටින ආකාරයට සිටිමින් ඔයාට ඔයාගේ ප්‍රාර්ථනාව විශ්වයට කියන්න පුළුවන්. මෙම වීඩියෝ එකේ පේන ආකාරයට ඔයා ඔයාගේ ප්‍රාර්ථනාව කළ පසුව ඔයාට දැන් මේ වීඩියෝ එකේ පෙනෙන වාක්‍ය පේලිය ඉතාම විශ්වාසයෙන් හා සතුටින් 3 වරක් කියවන්න. මම නිදහස් පුද්ගලයෙක් වෙමි. මම නව ආරම්භයකට ගරු කරමි. මගේ ඉදිරි ජීවන ගමන විශ්වාස කරමි. මෙම වාක්‍ය පේලිය 3 වරක් කියවීමෙන් පසුව ඉටිපන්දම හෝ පහන නිවා දමන්න. සියලුම දේවල් අමතක කරලා ඔයාගේ ජීවිතේ සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයා හොඳට මතක තියාගන්න ඔයා මෙම ප්‍රාර්ථනාව කරන්න ඕන ඊටාම ධනාත්මක මනසින්. ඔයාගේ ඕරා එක හොඳින් පවතින වේලාවක කරන්න පුළුවන් නම් ඊටාම සාර්ථකයි. ඉතින් ඒ නිසා ඔයා බයිනරල් භාවනාවකට සවන් දීමෙන් පසුව හෝ දැන් ඔයාට මේ වීඩියෝ එකේ දකුණු පස උඩින් පෙනෙන විශ්ව ස්තුති භාවනාවට සවන් දීමෙන් විශ්ව ශක්තිය ලබා ගන්න නමින් නැති ඔයාගේ ඕරාව වැඩි කරන භාවනාවට සවන් දීමෙන් පසුව ඔයාගේ ප්‍රාර්ථනාව විශ්වයට කරන්න පුළුවන් නම් ඊටාම සාර්ථකයි. ඉතින් මම මෙම භාවනා සහිත වීඩියෝව මෙම වීඩියෝ එක අවසානයේ මෙම වීඩියෝ එකේ කමෙන්ට්ස් දාන්න තැන එහි ලින්ක් එක දාලා තියන්න. ඉතින් ඔයාට මේ භාවනාව ඒ තැන් වලින් බලන්නත් පුළුවන්.
දැන් අපි බලමු මෙම ප්‍රාර්ථනාවන් කරන්න සුදුසුම වේලාවන් මොනවාද කියලා. ඇත්තටම සුදුසුම වෙලාව කියලා දෙයක් නැහැ. මෙම මාර්තු මාස 13 සහ 14 දින මධ්‍යම රාත්‍රී 12 වනතෙක් මෙම විශ්ව දොරටුවේ බලය ශක්තිය පවතින නිසා ඔයාට විවේකී පහසු ඕනෑම වෙලාවක ඔයාගේ ප්‍රාර්ථනාව කරන්න පුළුවන්. කැමති නම් බ්‍රහ්ම මුහූර්තයේ දෙන වෙලාවෙදී උනත් එම ප්‍රාර්ථනාවන් කරන්න පුළුවන්. ඉතින් ඔයාට මෙම විශේෂිත දිනය අමතක කරගන්න එපා. වසර 200කට පසුව තමයි මෙම ප්‍රබල පෝර්ටල් දිනේ උදා වෙන්නේ. ඉතින් සතුටින් ඔයාගේ ප්‍රාර්ථනාවන් කරන්න. අනිවාර්යෙන්ම සඵල වෙනවා. සියලුම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.